ඔන්න මේ මම තව ගානක් බෝඩ් එකේ ලියලා තියෙනවා. ඔයාලා පොතේ ලියාගන්න. x ඍණ 4 වතාවක් x ගන්න දෙක බලන්න. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් තමයි තියෙන්නේ. අපි බලමු මේ වගේ එකක් සුළු කරන්නේ කොහොමද කියලා. සුළු කරන කන්සෙප්ට් එක මේකයි. පද ඔක්කොගෙම ගුණ වෙන්න ඕනේ. අපිට ඒක කරොත් මේක අච්චාරයක් වෙනවා. ඒ නිසා අපිට මොකද්ද පිළිවෙලක් තියෙනවා මේක කරන්න. මොකක්ද එනම් කරේ? කැමැති පදයක් ගන්න. එයාගේ එක පදයකින් මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයම ගුණ කරන්න. ඉතුරු පදේ ගන්න. ඊට පස්සේ එයාගෙන් මෙන්න මේ ප්‍රකාශනයම ගුණ කරන්න. හරිම ලේසිනේ කොහොමද ලියාගන්නේ? එහෙනම් මෙතන ධන x ගුණ කරනවා කාගෙන්ද? මෙන්න මේ ප්‍රකාශනයෙන්. x ධන 1යි. ඊළඟට අපිට ඉතුරු වෙනවා මෙතනින් ඍණ 4. එයත් ගුණ කරනවා අර ප්‍රකාශනයෙන්ම x ධන 1යි. ලේසිනේ? හරි. ඊළඟට මොකක්ද? ඊළඟට ඉතින් අවුලක් නැහැ. දැන් මේක මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. හරිද? හරි. දැන් මේ ටික අපි පිළිවෙලට සුළු කරගෙන කොහොමද දෙන්නේ? x ගුණ කිරීම x වල වර්ගය. ධනයි ගුණ කරපුවාම උත්තරේ ධන මම එක දාන්න නැතුව ඉන්නම්. ඊළඟට x ගුණ කිරීම 1. x එකකින් ගුණ කරා x. ඊළඟට ධනයි ගුණ කරොත් උත්තරේ පුතේ මෙතෙන්ට එන්නේ ධන. හරි. ඊළඟට යම් මෙතෙන්ට. 4 වතාවක් x. කීයද? 4යි x. ඊළඟට ඍණයි ධනයි ගුණ කරපුවහම මෙතෙන්ට එන්නේ ඇයි අසමාන ලකුණනේ අසමාන ලකුණු ගුණ කරද්දී එන්නේ ඍණ සමාන ලකුණු ගුණ කරෙත් එන්නේ ධන. ඒක හරිනේ. හරි. ඊළඟට 4 වරක් 1 4යි ඍණයි ධනයි ඍණ. ඔය ටික හරිද? අපි ඊළඟට මොකද්ද කරේ? තව සුළු කරන්න තියනවද කියලා බලන්න. සුළු කරන්න ඉතින් නැත්තම් නෑ. හරිද? හැබැයි මෙතන සුළු කරන්න තියෙනවා මොකද්ද? මෙන්න මේ පදේ සුළු කරන්න පුළුවන් ඇයි? උන් දෙන්න එකම වර්ගය. හරිද? එහෙනම් මෙතනින් එන x වල වර්ගය මේ තියෙන x පදයක් මේ තියෙන x පදයක් එහෙනම් අනිවාර්යෙන් උත්තරයට එන්න ඕනේ x. හරිනේ? කොල්ලෝ 1යි කෙල්ලෝ 4යි උත්තරයට එන්නේ කෙල්ලෝ 3යි. හරිනේ? එතකොට මෙතෙන්ට එනවා ඍණ 4යි. එතකොට කොහොමද නේ? x වල වර්ගය ඍණ 3යි x ඍණ 4යි. හරි. තව ගණනක් බලමු. හරි ළමයි මේ තියෙන අලුත් ගානක්. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. දැන් නම් මම මේක ටක් ගාලා හදාගෙන දැන් නම් පුළුවන් වෙන්න ඕනේ. හරිද? කොහොමද හදන්නේ? මේ තියෙන ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. ඒක තේරෙනවනේ. කොහොමද මේක සුළු කරන්නේ? ඔක්කොම පද එකින් එකට සුළු වෙන්න ඕනේ. ඒක අපිට කරන්න අමාරුයි. නේ අපිට ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ පදෙන් එක පදයක් ගන්න. එකෙන් මෙන්න මෙහෙම පද දෙකක් තියෙනවා. මම එහෙනම් ඉස්සෙල්ලාම ගන්නවා 2x එයා ගුණ වෙන්න ඕනේ. කෙලින්ම දෙවෙනි ද්විපද ප්‍රකාශනයෙන්. එතකොට එනවා මෙතනට x ධන 5යි. එතකොට මෙතන තියෙන ධන 3 ඊට පස්සේ ලියන්න ධන 3. එයාවත් ගුණ වෙන්න ඕනේ දෙවෙනියට තියෙන ද්විපද ප්‍රකාශනයෙන්. ඕක හරිනේ. හරි. දැන් ඊට පස්සේ අපිට තියෙන තව පොඩි සුළු කිරීමක් කරන්න. 2x x ගෙන් ගුණ වුණා. ඉලක්කම් වෙනම ගුණ කරන්න x ඒවා වෙනම ගුණ කරන්න. මෙතන තියෙන්නේ already එකනේ. එහෙනම් දෙවරක් එක 2යි. x ගුණ කිරීම x වල වර්ගය. ඔන්න ඔහොමයි මේ 2x වල වර්ගය එන්නේ. මම එක වෙලම අරන් ඔයාලට හදන්නකෝ. දැන් ඔයා හිතන්න මෙතන වට තියෙනවා 2x ගුණ කිරීම 5x. මොකද කරන්නේ? මේ වෙන දෙක කියන ඉලක්කමක් x කියන්නේ මේ මොනවාද? මේ දෙක කියන්නේ ඉලක්කමක් x කියන්නේ අඥාත පදයක්. අන්න ඔය වගේ ගත්තොත් එහෙම අපිට පුළුවන් මොකද්ද? මේ තියෙන ඉලක්කමක් x කියන්නේ අඥාත පදයක්. එහෙනම් දෙවරක් 5 අපි ඉලක්කමට ඉලක්කම ගුණ කරලා අනිත්‍යවට අනිත්‍යව ඒ කියන්නේ සමානව තමයි ගුණ කරන්නේ. එතකොට දෙවරක් 5 10යි. මේ මොකක්ද එන්නේ? x දෙපාරක් ගුණලා කොහොමද වෙන්නේ? x වල වර්ගය. හරිනේ? හරි. එතකොට මෙතන 2x වල වර්ගය දැන් ගන්න. දෙවරක් 2x ගුණ වෙන්න ඕනේ 5ෙන්. දෙවරක් 5 10යි. x ගුණ කරනවා එතකොට 10යි x. මොකද x ගුණ කිරීම එක වගේ නෙන්නේ එතකොට 10යි x. ලකුණ බලන්න ධනයි පුතේ මෙතෙන්ට එන්නේ කීයද? ධන. 3 වතාවක් x. 3යි x. ධනයි ධන. 3 වරක් 5 15යි ධනයි ධන. දැන් යන්නේ මෙතෙන්ට. x වල වර්ගයේ පද තියනවද? නැහැ. x පද තියෙනවද? පද දෙකක් තියෙනවා. එකතු කරන්න
10ට 3ක් 13යි. එහෙනම් මෙතන කීයද දෙන්නේ? 13යි x ධන 15. හරි නේද? හරි අපි තව ගානක් බලමු. හරි පුතේ අපි මෙන්න මේ ගාන හදලා බලමු කොහොමද හදන්නේ කියලා. දැන් මේ භාග සංඛ්‍යා ආවා කියලා බය වෙන්න එපා. අර කන්සෙප්ට් එකම තමයි. මොකද්ද කරන්නේ? මේ තියෙන පද දෙකක් එකතුවක්. එහෙනම් මෙයා ද්විපද ප්‍රකාශනයක්. මේ තියෙන පද දෙකක් අඩු කිරීමක්. ඒ තියෙන ද්විපද ප්‍රකාශනයක්. එහෙනම් මොකද මේ දෙන්නේ? ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. ඒක තේරුණානේ? හරි. එහෙනම් අපි කොහොමද මේ වගේ ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරන්නේ? මොකද්ද කරේ? එක පදයක් ගත්තා. ඒකෙනුත් මම මේ එක ප්‍රකාශනයක් ගත්තා. මම එකකින් පදයක් අරගෙන මොකද කරන්නේ? සම්පූර්ණ මේකෙන්ම ගුණ කරනවා. ඊට පස්සේ ඊළඟ පදේ අරගෙන මෙන්න මේ සම්පූර්ණ පදෙන්ම ගුණ කරනවා. ඕකනේ concept එක. හරි අපි ටික ලියාගමු. එතකොට මොකද වෙන්නේ? A කියන කෙනා ගුණ කරනවා දෙවෙනි ද්විපද ප්‍රකාශනය. හරිද? හරි ඔන්න තැන්න ලියා ගන්න පුළුවන්ද? හරි. දැන් අපිට තියෙන්නේ අර කලින්ම කරා වගේ මෙන්න මේ ටික සුළු කරන්න. හරිද? කොහොමද කරන්නේ? මෙයාගෙන් මෙයා සුළු කරනවා. ඒ ඉස්සලාම එක වතාවක් 1ට 3. ඉලක්කම් වෙනම සුළු කරන්න. ඒ ගුණ කිරීම ඒ වල වර්ගය. ධනයි මෙතෙන්ට ලකුණ ධන මම දාන්නේ නැහැ. ඇයි ධනනේ? ඊළඟට ඒ ගුණ කරනවා 4න් 1 b ගෙන්. මොකක්ද තියෙන්නේ? ඉලක්කම් ගුණ වෙනවා. මෙතන 1 කියලා හිතමු. එක වතාවක් 4න් 1. ඒ ගුණ වෙන්න තව ඒ පදයක් තියෙනවද? නැහැ. එයාව හැමම ලියන්න. හරිද? ඊළඟට b ගුණ වෙන්න තව පදයක් තියෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ab ගුණ වෙනවා. ඔය තියෙන්නේ මෙහෙමනේ. a ගුණ කරන්න 4න් 1 b වලින්. ඔහොමනේ තියෙන්නේ. එතකොට කොහොමද? a එකෙන් ගුණ කරොත් a මයි, එයා b එකෙන් ගුණ කරොත් එන්නේ කීයද? ab. ඔහොම එන්නේ නේ. ඇයි මේ a වලට සමාන එකක් නැහැ ගුණ වෙන. සමාන එකක් තිබ්බනම් මොකද වෙන්නේ? ඒ තියෙන ගානට අර උඩට බලයක් එකතු වෙන එක. මේක තේරුණානේ? හරි. ඊට පස්සේ බලන්න ධනයි ඍණයි වෙනස්. මේ මොනවාද ධනයි ඍණයි කියන්නේ වෙනස්. එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ? ඍණ. ඊළඟට බලන්න B ගුණ වෙන්න ඕනේ 3න් 1 A ගෙන්. අපි ඉස්සර ඉලක්කම ගුණ කරමු. එක වතාවක් 3න් 1 3න් 1යි. ඊට පස්සේ තියෙනවා B. ඊට පස්සේ තියෙනවා A. B A කිව්වත් A B කිව්වත් එකයි. ඒ නිසා මම A මුලට ලියන්නම්. හේතුව මම මෙතන A B ලියපින්දා. මොකද එකම ආකාරය කියලා වලට පේනවනේ. නැතු වෙන හේතුවක් නිසා නෙමෙයි B මාරු කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න. ධනයි ධන. ඊළඟට 4 මෙන්න මේ ඍණ 4 එකයි B කියන එක B ගෙන් ගුණ වෙන්න ඕනේ. අපි දැන් ගුණ කරමු. එක වතාවක් 4න් 1 4න් 1යි. B ගුණ කරනවා B ගෙන්. එතන සුළු කිරීමක් වෙනවා. එතකොට යා B වර්ගය වෙනවා. ධනයි ඍණයි පුතේ මෙතෙන්ට එන්නේ ඍණ. අපි දැන් මෙන්න මේ ඇතුලේ තියෙන ටික පොඩ්ඩක් ලස්සනට හදාගෙනමු. දැන් මේ A වර්ගයනේ තියෙන්නේ. එයාව අපිට ලියන්න පුළුවන් ලස්සනට මෙන්න මෙහෙම. හරිද? 3න් 1යි A වල වර්ගය ඍණ. එක වතාවක් AB. එහෙනම් අපිට මේව ලියන්න පුළුවන් 4න් 1යි AB. ඊළඟට ධන 3න් 1යි AB. ඍණ 4න් 1යි B වල වර්ගය. හරිනේ? හරි. ඊට පස්සේ ගත්තාම බලන්න ඔයාලට පේනවනේ මේ තියෙන්නේ AB පදයක්. ඉලක්කම් වෙනස්. ඒක ප්‍රශ්න නෙයි. එතන AB වලින් 4න් පංගුවක් තියෙනවා. ඊළඟ මොකද? AB වලින් 3න් පංගුවක් තියෙනවා කියන එක. හැබැයි දෙකම AB. එහෙනම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕන මොකද? අම්පියම් යාළුවෝ 3න් 1යි A වල වර්ගය. ඊට පස්සේ මේ තියෙන AB පද දෙකක් අනිවාර්යෙන් උත්තරේ එන්න ඕනේ. එහෙනම් AB කොටසක් තමයි එන්න ඕනේ. හැබැයි අපි මෙතෙන්ට එන එක දන්නේ. අපි හොයාගමු. මතකද භාග පාඩම? අපි දැක්කනේ පිළිවෙලට අපි කරලා ඉන්නේ ඒවා. 4න් 1යි ධන 3න් 1යි නේ පුතේ තියෙන්නේ. හරි. අපි මේක වෙනම භාගයක් ඉදිරියට නම් සුළු කරලා නැත්නම් උතන පැටලෙනවනේ ඔයාලට. භාග එකතු කරනකොට මොකද කරන්නේ? යට එක බලන්නේ.
4යි 3යි. සමානද කියලායි බලන්නේ නැහැ. සමාන නැහැ. එහෙනම් සමාන කරගමු. කීයද සමාන කරගන්නේ 12ට. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන්. මේක 4 12 කරගන්න මොකද කරන්නේ? 3ෙන් 3. 4 වරක් 3 12 1 වරක් 3 3යි. ඊට පස්සේ මේක අපිට 12ට සමාන කරගන්න පුළුවන්. උඩයි යටයි දෙකම 4ෙන් 4ෙන් ගුණ කරන්න. 3 වරක් 4 12 1 වරක් 4 4යි. දැන් මොකද්ද? යට සමානයි. එහෙනම් එක හරයක් ගන්නම්. ඍණ 3යි ධන 4යි. කෙල්ලෝ 3යි කොල්ලෝ 4යි. එහෙනම් ඉතුරු වෙන්නේ කවුද? කොල්ලෝ 1යි. බලන්න ධන 12න් එකක් ඉතුරුයි. එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? ධන 12න් 1යි. අමාරුද? නෑ අමාරු නෑ මේවා. තමන් සුළු කරන තාක්කල් තව ගණන් අරගෙන ඔයාලට අච්චු පොතේ තියෙන ඔයාලා ළඟ තව කඩෙන් ගත්ත මේ ගණන් පොත් නැති ඊට පස්සේ පාස් පේපර්ස් පොත් තියෙනවා ඒ වගේ තියෙන ගණන් ඔයාලා සුළු කර ඔයාලම මේ ගණන් සුළු කරන තාක්කල් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ දැන් මම හැදුවා කියලාත් ඔයාලගේ ඉස්කෝලේ ටීචර් හැදුවා කියලාත් වෙන කවුරු හරි හැදුවා කියලා එහෙම ඔයාලට ගණන් පුළුවන් වෙන්නේ නැහැ හරි අපි කරන්නේ ඔයාලට මේ තියරි එක කියලා දෙන්න. ඒකට ඔයාලා තමයි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාලා හදන තරමට තමයි ඔයාලට මේ ගණන් පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන අපිට ඉතුරු වෙලා තියෙන 4න් 1යි b වල වර්ගය. හරි. ඔන්න ඔහම තමයි මෙන්න මේ ගාන සුළු වෙන්නේ. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.